වනක්කම් ආයිබෝවන් ටැමිල්සර් YouTube චැනල් එකේ අද අලුත් පාඩම අටශ්‍රේණයේ දෙවන බස දෙමළ පාසල් පෙළ පොතේ නවවෙනි පාඩම. නවවෙනි පාඩමේ මාතෘකාව මුයන් රාල් වෙල්ලලාම්. මුයන් රාල් කියන්නේ උත්සාහයෙන්. මුයන් රාල් උත්සාහයෙන් වෙල්ලලාම් ජය ලබමු. උත්සාහයෙන් ජය ලබමු. තොර මේ පාඩමේ අද තියෙන අපි අහලා තියෙන නරියයි මිදිවැලෙයි කතාව. හැබැයි මේ පාඩමේදී අපි දැනට අහලා තියෙන්නේ නරියා මිදි කඩන්න උඩ පැනලා උත්සාහය අත්හැරපු කතාව. අද කතාවේදී තව කොටසක් එකතු වෙනවා. අපි ඉදිරියේදී බලමු ඒ කොටස මොකක්ද කියලා. එහෙනම් පාඩමේ නම මුයන්රාල් වෙල්ලලාම් උත්සාහයෙන් ජය ලබමු. ඔන්න සෑප්පාඩු එකේ අපිට තියෙනවා පඩංගලෙයි අවධානිප්පෝම්. පඩංගලෙයි පින්තූරයට අවධානය යොමු කරමු. කලන්දු රෙයියාඩුවෝම් සාකච්ඡා කරමු. ආසිරියරින් උදවියුඩන් සෙවිමඩුප්පෝම්. ආසිරියරින් ගුරුවරයාගේ උදවියුඩන් උදව්වෙන් සෙවිමඩුප්පෝම් සවන් දෙමු. කදෙයෙයි වාසිප්පෝම් කතාව කියවමු. එහෙනම් පින්තූරය මේ තියෙන පින්තූරය දැන් මේකට අවධානය යොමු කරන්න. නරියෙක් ඉන්නවා. ගොඩාක් කුසගින්නේ බඩගින්නේ මේ නරිය ඉන්නේ. මිදි වැලක් තියෙනවා ගොඩක් උඩක. එහෙනම් මේ කියන්නේ නරියයි මිදි වැලේ කතාව. අපි දැන් කතාව බලමු. මම වාක්‍යයෙන් වාක්‍ය කියලා දෙනවා උච්චාරණය සහ තේරුමත් එක්ක. ඔරු නරි පසියාල් අලෙයින්දදු. ඔරු නරි මෙතන ඔරු කියන්නේ එකක් කියන තේරුම. ඔන්රු කියන එක ඔරු කියලා වෙනස් වෙලා තමයි දෙමළේ දෙන්නේ. ඔරු නරි නරියෙක්. පසියාල් අලෙයින්දදු. පසියාල් කුසගින්නෙන් අලෙයින්දදු ඇවිද්දේය. එංගුම් උණව් තේඩියදු. එහෙ මෙහෙ උණ වූ ආහාර තේඩියදු සෙව්වේය. කිඩෙයික්ක විල්ලේ හම්බුනේ නැහැ. හමුුනේ නැහැ. වලීල් පාරෙහි ඔරු තිරාච්චෙයි තෝට්ටත්තෙයි. එක මිදිවත්තක් කණ්ඩදු දැක්කේය. තිරාච්චෙයි පළම් මිදි පළතුරු. මෙතන මේ පළම් යෙදිලා තියෙන ඉදුණු මිදි කියන තේරුම. ඉදුණු මිදි සාප්පිඩ නිනෙයිත්තදු. කන්න සිතුවේය. නරය හිතුවා ඉදුණු මිදි කන්න ඕනි කියලා. එට්ටි එට්ටි පරික්ක පාර්තදු. මේ තියෙන්නේ එට්ටි එට්ටි පැනලා උඩ පැනලා පරික්ක පාර්තදු කඩන්න බැලුවේය. එට්ටවිල්ලෙයි පනින්න බැරි වුණා. එතකොට මෙයාට මේ මිදි පොකුරට පැනගන්න බැරි වුණා. සීචී ඉන්ද පළම් පුලික්කුම්. චීචී මේ පළතුරු ඇඹුල්. වේන්ඩාම් එන්රදු මේ පළතුරු එපා මේවා ඇඹුල් යනුවෙන්. තෝට්ටත්තෙයි විට්ටු වත්ත හැරදමා වෙලියෙයි සෙන්රදු. එලියට වත්තෙන් ඉවතට සෙන්රදු ගියේය. අප්පෝදු එවිටම මාන්නොන්රු අංගේ වන්දදු. මාන්නොන්රු මුවෙක් අංගේ වන්දදු එතනට ආවේය. නරිය එලියට යන්න හදනකොටම මුවෙක් එතනට එනවා. ඔන්න අලුත් කොටස.
என்ன நரியாரே என்ன புලිக்கும் என்று கேட்டது. දැන් මුවා අහනවා මොකක්ද නරියාරේ එන්න කියන්නේ මොකක්ද නරියාරේ නරියෝ එන්න පුලික්කුම් මොනවද ඇඹුල් එන්රු යනුවෙන් කේට්ටදු ඇසුවේය. කවුද ඇහුවේ? මුවා. තිරාච්චේ පලත්තේ පරික්ක පාර්තේන් තිරාච්චේ පලත්තේ මිදි පළතුරු පරික්ක පාර්තේන් කඩන්න බැලුවෙමි. එට්ට විල්ලෙයි என்றது පැනගන්න නැත්තම් මිදි පොකුරට පැනගන්න බැරි වුණා. මාන් සිරිත්තදු මුවා සිනහසුනේය. முயற்சி செய்யாமல் இப்படி சொல்லலாமா என்று மான் கேட்டது. முயற்சி කියන උත්සාහය செய்யாமல் අතහැර උත්සාහය අතහැර இப்படி சொல்லலாமா මෙහෙම කියනවද என்று යනුවෙන් මාන් கேட்டது මුවා ඇසුවේ. උත්සාහය අත්හැරලා මෙහෙම කියනවද කියලා මුවා ඇහුවා. ඔන්න ඊළඟ පින්තූරේ තියෙනවා දෙන්නත් එක්ක කොටයක් තල්ලු කරගෙන එනවා. நரியாரே வாருங்கள் நரியோ என்ன அந்த மரக்குற்றியை அற லீ கொட்டைய உருட்டுவோம் பெறலமு என்றது යනුවෙන් நரியும் மானும் சேர்ந்து நரியாய் මුවායි එකතු වෙලා මරක්කුට්ටියයි උරුට්ටින ලී කොටය පෙරළුවෝය. දැන් දෙන්නත් එක්කම එකතු වෙලා ලී කොටය පෙල්ලනවා. ඔන්න ඊළඟකේ තියෙනවා ලී කොටය පෙල්ලගෙන ඇවිල්ලා ලී කොටය උඩට නැගලා නරියා මිදි කඩනවා. නරි மரக்குற்றியில் ஏறி பழத்தை பறித்தது. நரி நரியா மரக்குற்றியில் ஏறி ලී කොටයට නැගී පළත්තෙයි පරිත්තදු. පළතුරු කැඩුවේය. මානුක්කුම් කොඩුත්තොදු මුවාටත් දුන්නේය. එයා කඩලා මුවාටත් දුන්නා. ඔන්න දැන් දෙන්නත් එක්කම මිදි කනවා. මානුම් නරියුම් திராட்சை பழங்களையும் சாப்பிட்டன. මුවයි நரியாய் மிதி பழතුරු කෑවෝය. மகிழ்ச்சியுடன் சென்றன. සතුටින් ගියෝය. දෙන්නත් එක්කම මිදි පළතුරු කාලා සතුටින් ගියා. ඔන්න අපිට තියෙනවා සොල් අරිමුහම්. අපිට හැම පාඩමකම තියෙන අවසානයේට ඒ පාඩමට අදාළ වචන කොටස මේ ටික පාඩම් කරගන්න ඕනි. අපිට මේ ටික විභාගෙට පේපර් එකේ එන වචන පසියාල් බඩගින්නෙන් පසි කියන්නේ බඩගින්න. මෙතන ආල් එකතු වුණාම පසියාල් බඩගින්නෙන්. අලෙයින්දදු එහෙ මෙහෙ ඇවිද්දේය. කිඩෙයික්ක විල්ලෙයි කිඩෙයි ලැබෙනවා. කිඩෙයික්ක වෙලා ඉල්ලෙයි එකතු වුණාම කිඩෙයික්ක විල්ලෙයි ලැබුණේ නෑ. තිරාච්චෙයි මිදි. නිනෙයිතදු සිතුවේය. කවලෙයි දුක. මුයච්චි උත්සාහය. සෙයියාමල් නොකර. සෙයිය කියන්නේ කරලා ආමල් එකතු වුණාම සෙයියාමල් නොකර. මරක් කුට්ටි ගසක කොටයක්. මෙතන මරම් කියන එකට කුට්ටි කොටය. එතකොට මරක් කුට්ටි සන්ධි වෙනවා ගසක කොටයක්. මහිල්චි සතුට. උරුට්ටින පෙරළුවෝය. පරික්ක කඩන්නට නැත්තම් කඩන්න. නම් මේ කොටස් ටික පාඩම් කරගන්න අපිට පේපරේදී ලකුණු ගන්න මේ වචන ටික වැදගත්. ඔන්න අපිට තියෙනවා දැන් සයප්පාඩු 2
கதையை செவிமடுப்போம் சரியான கிடையின் கீழ் කෝඩිඩුවෝම් එළුදුවෝම් අපිට තියෙනවා මේ කතාවට සවන් දීලා හරි පිළිතුරු තෝරලා මේක ඉරි ගහන්නක් තියෙනවා මෙන්න මේ හරි එක තෝරලා ඉරක් ගහන්න තියෙන්නේ පළවෙනි එකේ කියනවා පසියාල් අලෙයින්ද මිරුහම් කුසගින්නේ ඇවිද්ද මිරුහම් සතා නරි නරියා මාන් මුවා පුලි කොටියා එනම් මෙන්න මේකට තමයි ඉරක් ගහන්න ඕනි නරි නරියා නරි වලියිල් තෝට්ටත්තෙයි කණ්ඩදු නරියා පාරෙහි වත්තක් දැක්කේය තිරාච්චෙයි මිදි වාලෙයි කෙසෙල් තෙන්නෙයි පොල් මේ වචනත් පාඩම් කරගන්න තිරාච්චේ ගැන මිදී වාලෙයි ගැන කෙසෙල් තෙන්නෙයි පොල් එනම් ඒකෙත් අපි දන්නවා පළවෙනි එක තිරාච්චෙයි මිදිවත්තක් තමයි නරිය දැක්කේ තුන්වෙනි එකේ නරියින් මුන්නාල් වන්ද මිරුහම් නරියාගේ ඉදිරියට ආපු සතා කුදිරෙයි අස්වැයා නරි නරියා මාන් මුවා එහෙනම් කවුද තුන්වෙනි එකේ මාන් මුවා මුවා තමයි ඉස්සරහට ආවේ නරියාගේ ඉස්සරහට ආවේ මුවා හතර නරියුම් මානුම් උරුට්ටින නරියාත් මුවාත් පෙරළුවෝය මොකද්ද පෙළුවේ මරක් කුට්ටියෙයි ලී කොටයක් පන්දෙයි පන්දුවක් තිරා චෙයියෙයි මිදි එහෙනම් පළවෙනි එක තමයි ලී කොටය මරක් කුට්ටියෙයි ඊට පස්වෙනි එක බලමු திராட்சை பழங்களை சாப்பிட்டு மகிழ்ந்த மிருகங்கள் எவை මිදි පළතුරු මෙතන මේ කියන්නේ ඉදුණු මිදි சாப்பிட்டு කාලා මහින්ද සතුටු වුණු මිරුහංගල් එවෙයි සත්තු මොක්කුද පුලියුම් මානුම් කොටියයි මුවයි නරියුම් මානුම් නරියයි මුවයි කුදිරෙයියුම් නරියුම් අස්වැයයි නරියයි එහෙනම් ඒකේ දෙවෙනි එක නරියුම් මානුම් මේ විදිහට අභ්‍යාස ටික ඉරි ගහන්න තියෙන පුතාලට මම මේක රවුම් කරේ පැහැදිලිව පේන හින්දා. ඒකට මේකට යටින් ඉරක් අදින්න තියෙන්නේ. නැත්නම් ප්‍රශ්නේ ලියලා අපේ පන්ති වල නම් අපි කරන්නේ මේ ප්‍රශ්නේ ලියලා ඒකට අදාළ පිළිතුර එතනින් ලියන එක. අපි දැන් බලමු ඊළඟ එක செயற்பாடு 3 குழுக்களாக இணைவோம் வாக்கியங்களை வாசிப்போம் பொருத்தமான படத்தை தெரிவு செய்வோம் இலக்கமிடுவோம் මෙතන කියන්නේ குழுக்களாக இணைவோம் කණ්ඩායම් විදිහට එකතු වෙමු வாக்கியங்களை வாசிப்போம் මෙතන තියෙන මේ වාක්‍ය ටික කියවමු பொருத்தமான படத்தை ගැලපෙන පින්තූරය தெரிவு செய்வோம் හොයමු තෝරමු ඉලක්කමිடுவோம் මෙන්න මෙතන තියෙන ඉලක්කම් දමමු මෙන්න මෙතන මේ තියෙන කොටුවට ගැලපෙන ඉලක්කම දාන්න තියෙන්නේ ஒரு நரி பசியால் அலைந்தது එක නරියෙක් කුසගින්නේ ඇවිද්දා වලිල් ஒரு திராட்சை පාරේ එක திராட்சை தோட்டத்தை කණ්ඩදු මිදි වත්තක් දැක්කේය අපිට පළවෙනි පින්තූරයට හම්බුනේ මෙන්න මේක. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? පළවෙනි අංකය. මෙතෙන්ට එන්න ඕනි 1. මේ තියෙන්නේ
එක. මේක තමයි එක. எட்டி பறிக்க நினைத்தது ஆனால் பறிக்க முடியவில்லை. පැනලා කඩන්න හිතුවා එහෙත් කඩන්න බැරි වුණා. මෙයා මේ පනින්නේ. එහෙනම් ඒකට එන්නේ මොකද්ද? දෙක. මේ තියෙන්නේ දෙවෙනි එක. මේ තියෙන්නේ දෙක. அப்போது மான் ஒன்று வந்தது. එවිට මුවෙක් ආවේය. එහෙනම් මේ තියෙන්නේ මුවා එන එක. එතන 3. ඊළඟට කියනවා නරියුම් මානුම් මරක් කුට්ටියේ උරුටින. නරියයි මුවයි ලී කොටය පෙරළු වෝය. නම් මෙන්න මෙතන තමයි නරියයි මුවයි ලී කොටය පෙරළන එක තියෙන්නේ. ඒක 4. පහ නරි මරක් කුට්ටිயில் ஏறி பழத்தை பறித்தது. නරියා ලී කොටයට නැගී පළතුරු පරිත්තදු කැඩුවේය. මේ දින ලී කොටයට නැගලා පළතුරු කඩනවා. එහෙනම් ඒක ඇවිල්ලා 5. තව එකයි තියෙන්නේ මෙන්න මේ පින්තූරයට අදාළ එක තමයි අවසාන එක. மானும் நரியும் திராட்சை பழங்களை மகிழ்ச்சியுடன் உண்டன. මුවයි නරියයි ඉදුණු මිදී සතුටින් කෑවෝය. එහෙනම් මේ තියෙන්නේ 6 වෙනි එක. දෙන්නත් එක්ක සතුටින් මිදී කෑවා. මෙතන මතක තියාගන්න මේ උණ්ඩන කියන එකෙන් කියන්නේ මොකද්ද? උන් කියලාත් කියනවා කනවට. අපි දන්නේ සාප්පිට්ටනනේ. දැන් කතාවේ තිබ්බේ මහිල්චුඩන් සාප්පිට්ටන කියලා. මෙතන උන් කියලාත් කියනවා කනවට. උණ්ඩේන් උණ්ඩෝන් උණ්ඩෝම් ඒ විදිහට එන්නේ. උණව් කියන එකට තමයි මේ උණ්ඩන එක ගැලපෙන එක. උණව් කියන්නේ ආහාර. උණ්ඩේන් එතන කියන්නේ අනුභව කළා කියන ගෞරවාර්ථ ක්‍රියාපදයක්. ඒක මෙතෙන්ට මේගොල්ලෝ යොදලා. ගොඩක් දුරට මේක සත්තුන්ට යොදන්නේ නැහැ. සාප්පිට්ටන ඒක වගේ එකක් තමයි යොදන්නේ කෑවා කියන්නේ. නමුත් මේකත් කනවට කියන ක්‍රියාපදයක් කියලා මතක තියාගන්න. එහෙනම් මෙන්න මේ ටිකේ 1 2 3 මැද එක 4 මේක 5 මේක 6. ඒ විදිහට අංක දාලා ඒ අභ්‍යාස කොටසත් කරන්න. අපි බලමු ඊළඟ ක්‍රියාකාරකම්. සෑපාඩු 4. මේ කොටස ගොඩාක් වැදගත්. හොඳින් බලා ගන්න. මේ තියෙන්නේ පින්නොරුම් ඔත්ත කරුතු සොට්කලේ වාසිප්පෝ. මේ පහත් සඳහන් ඔත්ත කරුතු සොට්කලේ සමාන වචන කියවමු. මේක අනිවාර්යෙන් පේපර් එකට ගොඩාක් දුරට එනවා. උණවු මේ තියෙන මම අර කියපු වචනේ උණවු ආහාර සාපාඩු ඒ කියන්නේ කෑම ආහාරම් ආහාර මේ වචන තුනේම තේරුම කෑම. නැත්නම් උණවු ආහාර සාපාඩු කෑම ආහාරම් ආහාර. පළම් පළම් කියන්නේ ඉදිච්චේවට පළතුරු කනි ඒ කියන්නේ ගැට අමු ඒවා. හැබැයි සමාන වචන විදිහට දෙමළෙන් ගන්නවා පළම් කනි සමාන වචන. ඊළඟ වලි වලි කියන්නේ පාරට. එහෙනම් වීදි පාදෙයි වීදි කියලාත් කියනවා පාදෙයි කියලාත් කියනවා පාර. ඊළඟ මහිල්චි සතුට සන්දෝසම් අපි කියන්නේ සන්තෝෂය සන්දෝසම් මහිල්චි සන්දෝසම් සතුට. අලෙයින්දදු තිරින්දදු ඇවිද්දේය. මේ දෙකේම තේරුම ඇවිද්දේය. සෙන්රදු පෝනදු ගියේය. සෙන්රදු පෝනදු ගියේය.
පුතේ මේ ටික පාඩම් කරද්දි මේ විදිහට පාඩම් කරන්න. උණව් සාපාඩු පළම් කණි වලි පාදෙයි වීදි మహేల్చి సంతోషం అలైందదు తిరిందదు సెండదు పోనదు ඒ වගේ තුන් පාරක් කියව ගන්න. එතකොට පාඩම් වෙනවා. සෑපාඩු 5 පින්වරුන් වාක්‍යංගලෙයි සිංහලத்தில் எழுதுவோம். පහසනා වාක්‍ය සිංහලෙන් ලියමු. ඔන්න සිංහල තේරුම ලියන්න. ඔරු නරි පසියාල් අලෙයින්දදු එක නරියෙක් කුසගින්නේ ඇවිද්දේය. නරියෙක් කුසගින්නේ ඇවිද්දේය. இந்த கனி புளிக்கும் என்றது. இந்த கனி மே கனி ගෙඩි පුලික්කුම් என்றது. ඇඹුල් යනුවෙන් මේ ගෙඩි ඇඹුල් යනුවෙන්. තුන්වෙනි එක මානුම් නරියුම් திராட்சை பழங்களை சாப்பிட்டன. මානුම් නරියුම් මුවත් නරියාත් මිදි පළතුරු කෑවෝය. මුවත් නරියාත් මිදි පළතුරු කෑවෝය. සෑපාඩු 6 ඔන්න වැදගත්ම කොටසක් මේ කොටසත්. සුවයිහල් සුවයිහල් කියන්නේ රස වර්ග. මගේ ටැමිල් සර් YouTube channel එකේ රස වර්ග කවියක් වෙනම තියෙනවා. ඒක හොයලා බලා ගන්න පාඩම් කරගන්න හරි ලේසි. හොයාගන්න බැරි අය කමෙන්ට් කරලා ඉල්ලන්න. පොඩි ෂෝට් වීඩියෝ එකක් තියෙන්නේ. තිත්ත කසප්පු කියලා ලස්සන එකක් තියෙන එක කියවලා පාඩම් කරගන්න ලේසි. සිංහල එකයි දෙමළ එකයි වෙන විදිහට මම හදලා තියෙන්නේ. බලමු අපි මෙතන මිරිස් තියෙනවා. එහෙනම් උරෙයිප්පු 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 කියන්නේ සැර රස. සැර රස. තුවර්පු කහට. ගොඩාක් අයට ගැටලුවක් මොනවද මේ තියෙන්නේ කියලා. උගුරැස්ස වගේ මේ තියෙන්නේ මොනවද? පුවක්. මේ තියෙන්නේ පුවක්. එතකොට පුවක් කහටයි. තුවර්පු කියන්නේ කහට රහ. පුලිප්පු ඒක නම් පුළුවන් මේ තියෙන්නේ සියඹලා. එහෙනම් පුලිප්පු ඇඹුල් රස. ඉනිප්පු මේ තියෙන්නේ රට ඉදී ඉනිප්පු පැණි රසයි. මේ තියෙන ලුණු. උවර්පු උවර්පු කියන්නේ ලුණු රස. ඊළඟට කරවිල. කසප්පු කසප්පු කියන්නේ තිත්ත රස. උරෙයිප්පු සැර රස. තුවර්පු කහට රස. පුලිප්පු ඇඹුල් රස. ඉනිප්පු පැණි රස. උවර්පු ලුණු රස. කසප්පු තිත්ත රස. ඔන්න ඒ කොටසට අදාළ ක්‍රියාකාරකම අපිට තියෙන්නේ හරි වැරදි දාන්න. සීනි ඉනික්කුම් සීනි පැණි රසයි. ඒක හරි. සීනි පැණි රසයි. මාංගායි උරෙයිකුම් මාංගායි කියන්නේ අඹ. අඹ උරෙයිකුම් සැර රසයි. අඹ සැරද? අඹ සැර නැහැ. දැවිල්ලක් නැහැනේ අඹවල. තිරාච්චේ පළම් තුවර්කුම් ඉදුණු මිදි. හොඳට මතක තියාගන්න මේ පළම් කියලා තියෙන්නේ ඉදුණු මිදි. තුවර්කුම් කහටයි. ඉදුණු මිදි කහට නැහැ. එහෙනම් එකත් වැරදි. ඉදුණු මිදි ඉනිප්පු පැණි රසයි. කඩල් නීර් උවර්කුම් කඩල් නීර් කියලා කියන්නේ මුහුදු වතුර. උවර්කුම් ලුණු රසයි. මුහුදු වතුර ලුණු රසයි. ඒක හරි. පස්වෙනි එක වෙප්පිලෙයි කසක්කුම් වෙප්පිලෙයි කියලා කියන්නේ කොහොඹ කොළ. කසක්කුම් තිත්ත රසයි. ඒකත් හරි. කොහොඹ කොළ තිත්ත රසයි. ඔන්න ඒ සෑපාඩු එකත් ඒ විදිහට ලස්සනට කරන්න. මේ කොටස විශේෂයෙන් මතක තියාගන්න. රස වර්ග පාඩම් කරගන්න.
මෙන්න මේ අභ්‍යාසයේ සමහර අවස්ථාවල මේ විදිහටම පේපරේට එනවා මේ අභ්‍යාසය. සමහරට රස වර්ග යා කරන්න ලියන්න එන්න පුළුවන් නැත්නම් මේ කොටස දීලා මේ විදිහටම සමහරලාට දීලා අපිට හරි වැරදි දාන්න දෙනවා. ඔන්න අපේ පාඩමේ වචන දැනුම විශේෂ වචන සෙවිමඩුප්පෝම් උච්චරිප්පෝම් මේ මෙයා සෙවිමඩුප්පෝම් සවන් දෙනවා උච්චරිප්පෝම් මෙයා උච්චාරණය කරනවා හඬ නගා කියවනවා මේ කොටසත් පුතාලා සවන් දීලා හයියෙන් කියවලා පාඩම් කරගන්න මුයන්රාල් උත්සාහයෙන් වලියිල් පාරේ පුලික්කුම් ඇඹුල් තිරාචෙයි මිදි පරික්ක කඩන්න වෙලියේ එලියේ මහිල්චි සතුට මුයච්චි උත්සාහය මරක්කුට්ටි ලී කොටය. ඔන්න එහෙනම් අද පාඩම අවසන්. පුතාලගේ අදහස් කමෙන්ට් කරලා කියන්න. පාඩමේ තේරුම් නැති තැන් තිබුණොත් කමෙන්ට් කරලා මගෙන් අහන්න. පාඩම හොඳයි නම් ලයික් එකක් දාන්න. දිගටම මගේ Tamil Sir YouTube channel එකේ පාඩම් ඉගෙන ගන්න කැමති අය මාව subscribe කරලා තියාගන්න. අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු 10 වෙනි පාඩම නෝම්බු පෙරුණාල්. නෝම්බි උත්සවය. මේක ලස්සන පාඩමක්. මේ පාඩමත් මම ලස්සනට කියලා දෙනවා. ඊළඟ පාඩමෙන් හමු වෙමු. වණක්කම්.